සරබලධාරී ජීවමාන මහෝත්තම වූ දෙවියන්න් වහන්සේටත් පුත්‍රයන්න් වහන්සේටත් ශුද්ධාත්මයන් වහන්සේටත් සියලු මහිමයත් ගෞරවයත් ප්‍රශංසාවත් වේවා. හලෙලුයා හලෙලුයා. සහෝදර සහෝදරිනි, අද දවසේ අපි සුද්ධ වචනය මෙනෙහි කරන්නට යනවා. අද 2026 ජූලි මාස 21 වෙනි අඟහරුවාදා. අපි ශුද්ධාත්මයන් වහන්සේට ආරාධනා කරමු අපිට වචනය කඩා බෙදා දෙන ලෙස. ශුද්ධාත්මයන් වහන්සේ, අද දවසේ දේව වචනය මෙනෙහි කරන්නට යන මේ උදෑසන ඔබ වහන්සේගේ බලයෙන් අපව පුරවා ශුද්ධාත්ම ආලෝකය තුල ප්‍රඥාවෙන් හා දැනගැන්මෙන් දේව වචනය කඩා බෙදා ගැනීමට අපට උපකාර කළ මැනව. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ ශ්‍රී නාමයෙන්ය. ආමේන් ආමේන්. හලෙලූයා. අද දවසේ පළමුවෙනි කියවීම තියෙන්නේ මීකා දිවස්ප්‍රසාදිවරයාගේ පොතෙන් උපුටා ගන්නා ලද කොටසකි. මීකා 7:14 සිට 15 සහ 18 සිට 20 වැනි වගන්තිය දක්වා. මම 14 සිට 20 වැනි වගන්තිය දක්වා කියවන්නට යනවා. සරුසාර ප්‍රදේශවලින් වට වී කාන්තාරයක හුදකලාව සිටින ඔබේ උරුමය වන ඔබේ රැළට එඬේරෙකුගේ කෙවිටෙන් මෙන් මඟ පෙන්වුව මැනව. පෙර කාලයේදී මෙන් භාෂාන්හිද ගිලියත්හිද පෝෂණය වන්නට ඔවුන්ට ඉඩ දුන මැනව. මිසරයෙන් පිටතට ආ දවස්වලදී මෙන් අර්ම පුදුම දේ අපට පෙන්වුව මැනව. ජාතීන් එය දැක ඔවුන් කොතෙක් බලවත්ව සිටියත් ලැජ්ජාවට පත්වනු ඇත. අතින් කට වසා ගනු ඇත. එයින් කන් බීරි වනු ඇත. ඔවුන් සර්පයන් මෙන් දූවිල්ල ලෙව කනු ඇත. පොළවේ බඩගා යන සතුන් මෙන් ඔවුන්ගේ බලකොටු වලින් වෙවුලමින් නික්මෙනු ඇත. ඔවුන් අපේ දෙවි සමිදානන් වෙත බියෙන් ඇලලී එනු ඇත. ඔබතුමානන් නිසා බියපත්වනු ඇත. සමිඳුනි, ඔබේ ඉතිරි කුඩා පිරිසේ අපරාධය මකා දමා ඔවුන්ගේ පව් පහ කරන ඔබට සම අන් දෙවි කෙනෙක් සිටිද්ද? එතුමානෝ උදහස සදහටම තබා නොගන්න සේක. මන්ද එතුමානෝ තිරසර පෙම ප්‍රිය කරන සේක. එතුමානෝ අපට යළි අනුකම්පා කරන සේක. අපේ පව් පාගා දමන සේක. අපේ සියලු පව් මුහුදේ පත්ලටම හෙලා දමන සේක. දුර අතීතයේ සිට අපේ පියවරුන්ට දිවුලාක් මෙන් ජාකොබ්ට විශ්වාසකමත් ආබ්‍රහම්ට තිරසර පෙමත් දක්වන සේක. දේවාක්‍ය නම් මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. අද පිළිතුරු ගීය ගීතාවලිය 85 වෙනි පරිච්ඡේදයෙන් 1 සිට 7 වෙනි වගන්තිය දක්වා. සමිදානන් වහන්සේ, ඔබ දේශයට කරුණා කළසේක. ජාකොබ්ගේ සම්පත ආපසු දුන්සේක. ඔබ ඔබේ සෙනගගේ වරදට කමා කළසේක. ඔවුන්ගේ සියලුම පාපවලටද සමාව දුන්සේක. ඔබ ඔබේ සියලු කෝපාග්නිය නිවා දැමූසේක. ඔබ ඇවිලෙන උදහස පහ කළසේක. අපේ ගැලවුම්කාර දෙවිඳුනි, අප ආපසු ගෙන ආව මැනව. ඔබේ කෝපය අප වෙතින් ඉවත් කළ මැනව. සදහටම ඔබ අප සමග උදහස්ව සිටිනසේක්ද? ඔබේ කෝපය පරපුරෙන් පරපුරට ඇවිලී යන්න ඉඩ දෙනසේක්ද? ඔබේ සෙනග ඔබ තුල ප්‍රීති ප්‍රමෝද වන පිණිස ඔබ යලි අපට ජීවනය දුන මැනව. සමිඳුනි, ඔබේ තිර පෙම අපට පෙන්වුව මැනව. ගැලවීමේ පිහිට අපටද දානය කළ මැනව. ආමේන් ආමේන්. හලෙලූයා හලෙලූයා. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. අද සුවිශේෂ වාක්‍යය ශුද්ධ මතෙව් 12 වෙනි පරිච්ඡේදයේ 46 වෙනි වගන්තියේ සිට 50 වෙනි වගන්තිය දක්වා. ශුද්ධ මතෙව් තුමන් විසින් ලියන ලද සුවිශේෂ වාක්‍යය නම් මෙසේය. සමිදානනීය වහන්සේට මහිමය වේවා. උන්වහන්සේ සමූහයාට කතා කරමින් සිටියදීම උන්වහන්සේගේ මෑණියෝද සහෝදරයෝද උන්වහන්සේ හා සමග කතා කරන්න ප්‍රස්තාවක් සොයමින් පිටත සිටියහ. එවිට එක්කෙනෙක් උන්වහන්සේට කතා කොට, බලන්න, ඔබේ මෑණියෝද සහෝදරයෝද ඔබ සමග කතා කරන්න ප්‍රස්තාවක් සොයමින් පිටත සිටිති කීහ. එහෙත් උන්වහන්සේ එසේ කී අයට උත්තර දෙමින්, මාගේ මෑණියෝ කවුරුද? මාගේ සොහොයුරෝ කවුරුද? කියා
සිය ශ්‍රාවකයන් දෙසට අත දිගු කොට මෙන්න මාගේ මෑණියෝ මෙන්න මාගේ සහෝදරයෝ ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන කවුරුන් වුවද ඔවුහු මාගේ සහෝදරයාත් මාගේ සහෝදරීත් මාගේ මෑණියෝත් යැයි වදාළසේක. ගැලවීමදායක ශ්‍රී සුභාරංචි පණිවිඩය නම් මෙසේය. ක්‍රිස්තුනීය වහන්සේට ප්‍රශංසා වේවා. සුවිශේෂ වාක්‍ය මගින් අපගේ පව් මැකේවා. ආමෙන් ආමෙන් හලෙලූයා. හොඳයි. අද පළවෙනි කියවීම ගැන කියවන්නට පළමුවෙන් අපි පොඩ්ඩක් මීකා ප්‍රසාදිවරයාගේ පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි වගන්තිය බැලුවොත් ජෙරුසලමේ වැසියනි ඔබේ පවුරු ගොඩනගන කාලයක් පැමිණෙන්නේය. ඒ කාලයේදී ඔබේ සීමාවන් පළල් කරනවා ඇත. ජෙරුසලමේ වැසියන්ට කතා කරන්නට යනවා ඔවුන්ගේ පවුරු ගොඩනගන කාලයක් ගැන. ඒ කාලේදී ඔබේ සීමාවන් පළල් කරන්න යනවා කියලා. ඒ කාලේදී අසිරියාවේ සිට මිසරේ දක්වාද තීර් සිට ගංගාව දක්වාද මුහුදින් මුහුදට කන්දෙන් කන්ද දක්වාද සිටින ඔබේ සෙනග ආපසු පැමිණෙනු ඇත. එහෙත් පොළව එහි සිටින්නන්ගේ නපුරුකම් නිසා කාන්තාරයක් මෙන් වන්නට යනවා. ජෙරුසලමේ වැසියෝ ජෙරුසලමට රැස් කරන්නට යනවා. ජෙරුසලම තියෙන්නේ මේ උන්වහන්සේගේ තෝරාගත් ජනතාව රැස් කරන තැන. පොළවේ සිටින අය එහි නපුරුකම් නිසා කාන්තාරයක් මෙන් වෙන්නට යනවා උන්ට. මේ පොළව කාන්තාරයක් වෙන්නට යනවා. පොළව කොටන්නට අවශ්‍ය වෙන්නට යනවා. උන්වහන්සේ අපිට ඒ දක්වන අනුකම්පාව ගැන මීකා දිවස්පසාදිවරයා කතා කරනවා අද දේව වාක්‍ය තුල. බලමු අපි. සරුසාර ප්‍රදේශවලින් වට වී කාන්තාරයක හුදකලාව සිටින ඔබේ උරුමය වන රැළට එඬේරෙකුගේ කෙවිතෙන් මෙන් මඟ පෙන්වුව මැනව. බලන්න. සරුසාර ප්‍රදේශවලින් වට වෙලාලු කාන්තාරයක හුදකලා වෙලාලු. බලන්න. ඔබේ උරුමය වන රැළට එඬේරෙකු වෙන්න කියලා කියනවා. එක් මොකද්ද කියන්නේ මේ මීකා දිවස්පසාදිවරයා? ඔබ වහන්සේ උන්ට එඬේරෙකු වෙලා මේ කාන්තාර ප්‍රදේශයෙන් අපේ සරුසාර ප්‍රදේශයකට අරගෙන යන්න කියලා කතා කරනවා. පෙර කාලයේදී මෙන් භාෂාන්හි ද ගිලියත්හිද පෝෂණය වන්නට ඔවුන්ට ඉඩ දුන මැනව. දෙවියන් වහන්සේ මේ භාෂාන්වල ඔවුන්ව රැගෙන යනකොට එළු බැටළු තෙල් පැසුණු ස්තරම් මිදිවිෂයෙන් ඔවුන් පෝෂණය කරා. ඒ වගේම මේ ගිලියත් ගැන කතා කරනකොට මට හොයාගන්න පුළුවන් වුණේ ඒ ගිලියත් වලදී තමයි පළමුවෙන් ඉස්සෙල්ලාම ඒ කුළු බඩු සහ සුවඳ ද්‍රව්‍ය සහ දුම්මල ඔටුවන් පිට පටවන ලද ස්තරම් ඒ ඉස්මායිල් වරුන් තවලමක් දුට දැකලා ඒ පෝෂණය වුන් දකින්න එදා තමයි කියලා කතා කරනවා. ඒ වගේ පෝෂණය වෙන්නට ඔවුන්ට ඉඩ දෙනු මැනුව කියලා මීකා දිවස්පසාදිවරයා මේ දේව වාක්‍ය තුල අද කතා කරන්නට යනවා. එපමණකුත් නෙවෙයි මිසරයෙන් පිටතට ආ දවස්වලදී මෙන් අරුම පුදුම දේ අපට පෙන්වුව මැනව කියලා කියනවා. මිසරයෙන් පිටතට ආපු මේ මිනිසුන් දැක්කේ මොකද්ද? යන්නේ එන්නට මාර්ගයක් නැතුව ඒ පාරාවෝ පස්සෙන් එළවගෙන එද්දි උන්වහන්සේ රතු මුහුද දෙබෑ කරා සහෝදරියෝ. ඔබට මට මේ අත්දැකීම තියෙනව නේද? මට නම් මේ අත්දැකීම හොඳටම තියෙනවා. මොකද යන්නේ නමක් නැති වෙලා හිර වෙලා ඉන්න ඕනම අවස්ථාවකදී උන්වහන්සේගේ වචන සිකරන උන්වහන්සේ කියනවා නිශ්චලවන්න මම දෙවිඳුන් බව වටහා ගන්න කියලා. ඔබේ මගේ ප්‍රශ්නයේ කරදරේ බාධකයේදී උන්වහන්සේ ඉදිරියේ නිශ්චල වුණාම තමයි උන්වහන්සේ ක්‍රියාත්මක වෙන්නේ. උන්වහන්සේ අපට අතගසන්නට දෙන්නේ නැහැ කිසිවෙකුට. ඒ වගේ මේ මිසරේ ජනතාව දැකපු ඒ අරුම පුදුම දේ අපට පෙන්වන්න කියලා මීකා දිවස්පසාදිවරයා කතා කරනවා. ඒ වගේම දේව වාක්‍ය තුල අද කතා කරනවා සමිඳුනි ඔබේ ඉතිරි වූ කුඩා පිරිසේ අපරාධය මකා දමා ඔවුන්ගේ පව් පහ කරන ඔබට සම අන් දෙවි කෙනෙක් සිටිද්ද කියලා. පොඩක් බලන්න 7 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තිය. මාගේ සතුරනි මාගේ වැටීම ගැන ප්‍රීතිනවන්න. මම වැටී සිටින නමුත් නැවත නැගිටින්නෙමි. මා දැන් අඳුරෙහි සිටින නමුත් සමිදානන් වහන්සේ මාගේ ආලෝකය වනසේක. මා සමිදානන් වහන්සේට විරුද්ධ පව් කළ බැවින්
මාගේ පැමිණිල්ල ඉදිරිපත් කර විනිශ්චය ඉටුවනතුරු මම උන්වහන්සේගේ උදහස ඉවසන්නෙමි. අන්තිමේදී උන්වහන්සේ මාගේ සතුරන්ගෙන් මා ආරක්ෂා කොට ඔවුන්ගෙන් මට සිදු වී ඇති විපත්ති පිළිබඳ විනිශ්චය ඉෂ්ට කරනසේක. බලන්න. උන්වහන්සේ ඊට පස්සේ මොකද වෙන්නේ? මේ පාපෝච්චාරණයේ අත්දැකීමට මේ ජනතාව ඇතුළු වුණාට පස්සේ ඔවුන්ගේ අපරාධ මකා දමලා පව් පහ කරන ඒ දෙවියන් වහන්සේට සමාන කිසිම කෙනෙක් නැහැ. ඔබ මම මනස්ථාපන වෙනවා නම් උන්වහන්සේගේ උදහසින් ඔබ වෙත එන්නේ නැහැ සහෝදර සහෝදරිය. ඒ වචනේ ඊගාට කතා කරනවා. එතුමානෝ උදහස සදහටම තබා නොගන්නසේක. කවදාවත් උන්වහන්සේගේ උදහස හැම මොහොතෙම නැහැ. උන්වහන්සේ වරදට, උන්වහන්සේ පාපයට උන්වහන්සේ සිටින තැන සිටින්නට බෑ සහෝදර සහෝදරිය. උන්වහන්සේ ශුද්ධ වූ තැනන් වහන්සේ. උන්වහන්සේ පාපයට දේශ කරන තැනන් වහන්සේ. ඒ වගේම මන්ද එතුමානෝ තිරසරපෙම ප්‍රිය කරනසේක කියලා කියනවා. උන්වහන්සේ උදහස තියාගන්නේ නැහැ. උන්වහන්සේ තිරසරපෙම තමයි හැම මොහොතකම ප්‍රිය කරන්නේ. උන්වහන්සේ ප්‍රේමයේ තැනන් වහන්සේ. උන්වහන්සේ මුළුමනින්ම ප්‍රේමයයි. අද ඔබ මම උන්වහන්සේගේ ප්‍රේමය අත්දකින්නට ඕන. උන්වහන්සේගේ තිරසර ප්‍රේමයට ඇතුළු වුණාට පස්සේ උන්වහන්සේ අපිට අනුකම්පා කරන්නට යනවා. එතුමානෝ අපට යලි අනුකම්පා කරනසේක. අපේ පව් පාගා දමනසේක. අපේ සියලු පව් මුහුදේ පත්ලට හෙලා දමනසේක. ආමේන් ආමේන් හලෙලුයා. උන්වහන්සේ අනුකම්පා කරනවා විතරක් නෙමෙයි අපේ පව් පාගලා දාන්නට යනවා. අපේ සියලු පව් මුහුදේ පත්ලට හෙලා දමන්නට යනවා. කාටද හොයාගන්න පුළුවන් මේ දෙවියන් වහන්සේ මුහුදේ පත්ලේ සැඟෙව්වට පස්සේ පත්ලටම හෙලා දමනවා. අද අභ්‍යවකාශය ඕන තරම් මිනිස්සු දැන් මේ රොකට් හදාගෙන එහෙම යනවා. කවුරුවත් තාම සාගරයෙන් තුනෙන් එකක්වත් ගවේෂණය කරලා නැහැ සහෝදර සහෝදරි. ඒ නිසා මේ සාගරයේ පත්ලට හෙළුවට පස්සේ කාට හොයා ගන්න පුළුවන්ද? දෙවියන් වහන්සේ කතා කරනවා ඒ ගැන. දුර අතීතයේ සිට අපේ පියවරුන්ට දිවුලාක් මෙන් ජාකෝබ්ට විශ්වාසකමත් ආබ්‍රහම්ට තිරපෙමත් දක්වනසේක කියලා කියනවා. බලන්න මේ ජාකෝබ් කියන්නේ කවුද? කකුලෙන් අදින්න. ජාකෝබ්ට අන්තිමට දෙවියන් වහන්සේ මොකක්ද උනේ? ඔබ දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයා සමග පොරබදා ජයගත් බැවින් ඔබේ නම ඊශ්‍රායෙල් වන්නේ කියලා කියනවා. ජාකෝබ් කියන්නේ හැමෝම පුළුවන් තරම් රවට්ටපු කෙනෙක්. අන්තිමේට එයාගේ මාමණ්ඩිය විසින්ම යව රවට්ටනවා. ඒ වගේ තමයි උන්වහන්සේ එච්චර දෙයක් කරපු ජාකෝබ්ට විශ්වාසවන්තකම දුන්නා. ආබ්‍රහම්ට තිරසර පෙමත් දක්වනසේක කියලා කතා කරා. ඒ ආබ්‍රහම්ගේ දේව ගරුබිය නිසා ඒක ආබ්‍රහම්ගේ ධර්මිෂ්ඨකම හැටියට දෙවියන් වහන්සේ ගණන් ගන්නවා. ඒක නිසා ඒ ආබ්‍රහම් තුමාට උන්වහන්සේ තිර ප්‍රේමයෙන් ප්‍රේම කරනවා සහෝදරයා සහෝදරිය. අද දේව වචනේ පැහැදිලි. ඊශ්‍රායෙල් සමිඳුන්ගේ අනුකම්පාව ගැන ඒ මීකා දිවස් ප්‍රසාදිවරයාගේ ඒ යාඥාව පිළිබඳ අද දේව වචනය තුල කතා කරනවා. අද ගීතාවලියේ 85 වෙනි පරිච්ඡේදය තුල කතා කරන සමිදානන් වහන්සේ ඔබ දේශයට කරුණා කළසේක ජාකෝබ්ගේ සම්පතා පසු දුන්සේක. කවුද මේ ජාකෝබ්ගේ සම්පත කියලා කියන්නේ? නැති වුණු ජෝසෙප් ආයිමත් උන්වහන්සේ දුන්නා. ඒ ජාකෝබ් ඒ මොහොතේ කොච්චර සන්තෝෂ වුණාද? ඒ දරුවන් 12 දෙනාගෙන් ඒ ජෝසෙප් ඒ සහෝදරය අල්ලලා ඒ මිසරයට විකුණලා දාපු ඒ වහල්කමට විකුණලා දාපු මොහොතේ පටන් ජාකෝබ් මැරුණා කියලා හිතාගෙන හිටපු ඒ ජෝසෙප් මැරුණා කියලා හිතාගෙන හිටපු ඒ ජාකෝබ්ට නැවතත් උන්වහන්සේ ජාකෝබ් දෙමින් ඒ සම්පත ආපසු දුන්නා කියලා කතා කරනවා. ඔබේ සෙනගගේ වරදට කමා කළසේක ඔවුන්ගේ සියලුම පාප වලට සමාව දුන්සේක. ආමේන් ආමේන් හලෙලුයා. ඒ සෙනගව මිසරයෙන් ගලවා ගත්තට පස්සේ ඒ සෙනගට සියලු පාප වලට සියලු ඒ වරදට කමාව දුන්න තැනන් වහන්සේ. උන්වහන්සේ උන්ගේ පාප වලට සමාව දුන්නා. උන්වහන්සේ ඒ වරදට කමාව දීලා ඔවුන් ඒ ඔබේ සියලු කෝපාග්නිය නිවා දැමුවා කියලා කතා කරනවා. ඔබේ ඇවිලෙන උදහස පහ කළසේක කියලා කතා කරනවා. අපේ ගැලවුම්කාර දෙවිඳුනි අප ආපසු ගෙන ආව මැනව මෙන්න විසිර සිටින ජනතාවක් කතා කරනවා. අද අපිවත් අරගෙන එන්න කියලා මේ වචනේ අල්ලගෙන අපත් මමත් යාඥා කරන්නට ඕන.
අපේ ගැලුම් කරදෙවිඳුනි අපි ආපසු ගේන්න. අද අපි ජේසුස් වහන්සේ හොඳට අඳුරනවා. නමුත් අපි අපේ වැඩ රාජකාරි වලට අපේ තියෙන ඒ දේවල් වලට අපේ දරුවෝ නිසා අපේ තියෙන හැම දෙයක් නිසා අපේ රැකියාවල් නිසා අපිට තියෙන මිල මුදල් පාලනය නිසා අපිට තියෙන ගමන් බිමන් නිසා අපේ හැම දෙයක් නිසාම දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා අපේ කැලුම්කාර දෙවිඳුනි අපව ආපසුගෙන ආව මැනව. ඔබේ කෝපය අප වෙතින් ඉවත් කළ මැනව. සදහටම ඔබ අප සමග උදහස්ව සිටිනසේක්ද. ඔබේ කෝපය පරපුරෙන් පරපුරට ඇවිලි යන්න ඉඩ දෙනසේක්ද. හලෙලූයා. අපේ දෙවියන් වහන්සේ එහෙම නෙවෙයි. ඒ දෙවියන් වහන්සේ නෙමෙයි. උන්වහන්සේ සදහටම කෝප වෙන්නේ නැහැ. උන්වහන්සේ ඒ කෝප වුණත් ඔබට මට උන්වහන්සේට දඬුවම් කරන්නේ නැහැ. හලෙලූයා. උන්වහන්සේට නොකර සිටින්නට බැරි එකම දේ තමයි උන්වහන්සේට හැම දෙයක්ම කරන්න පුළුවන් සහෝදර සහෝදරිය. ඒත් ඔබට මට ප්‍රේම නොකර ඉන්නට බෑ. උන්වහන්සේ තරම් අපිට ප්‍රේම කරා. උන්වහන්සේගේ පුත්‍රයාව අප වෙනුවෙන් පාපයේ මිලය බවට පත්වන තරමට උන්වහන්සේ ඒ තම ඒක ජාතක පුත්‍රයන් දෙන තරමට අපට ප්‍රේම කළා. ඒ වගේ ඔබේ සෙනග ඔබ තුල ප්‍රීති ප්‍රමෝද වන පිණිස ඔබ යලි අපට ජීවනය දුන මැනව කියලා කතා කරනවා. හලෙලූයා. ඔබත් මාත් අද උන්වහන්සේගේ ජීවනය ඉල්ලන්නම ඕන. උන්වහන්සේගේ ජීවනයෙන් අපි හැම මොහොතකම පිරෙන්නට ඕන. උන්වහන්සේගෙන් ඉල්ලන්න. සමිඳුනි ඔබේ ජීවනය අපට දෙන්න කියලා. ඊළඟ වාක්‍ය කතා කරන සමිඳුනි ඔබේ තිරපෙම අපට පෙන්වන්න මැනවා. අන්න දැන් ආබ්‍රහාම්ට දීපු ඒ තිරපෙම අපිටත් ඉල්ලනවා. ඔබත් මමත් මේ වචන අල්ලා ගන්නට ඕන සහෝදර සහෝදරිය. මේ වචන තුල උන්වහන්සේගේ තිරපෙම අපි උන්වහන්සේගෙන් අයදින්නට ඕන. ගැලවීමේ පිහිට අපට දානය කළ මැනව. ගැලවීමේ පිහිට අපේ පාපයෙන් අපේ ශාපයෙන් අපේ තියෙන හැම අන්දමකම හිරවීමකින් දෙවියන් වහන්සේගෙන බෑත් වී සිටිනවද? පාපයට වහලෙක් වෙලා සිටිනවද? අපේ ගැලවීමේ පිහිට අපට ඉල්ලන්න කියලා යාඥා කරන්න. අපිට දෙන්න කියලා අපිට යාඥා කරන්න. උන්වහන්සේ ඔබව ගලවා ගන්නවාමයි. උන්වහන්සේ ඔබවත් මාවත් ගලවා ගන්න තැනන් වහන්සේමයි. අයිති කරගන්න සහෝදර සහෝදරියෝ. උන්වහන්සේ අපව ගලවාගෙන ඉවරයි. උන්වහන්සේ නැවත කුරුසයට යන්නේ නැහැ. ඔබත් මමත් කුරුසයට අවදි වෙලා උන්වහන්සේ කරපු ඒ කැපකිරීම උන්වහන්සේගේ ඒ සදහටම එක්වරක් පූජා වීම තුළ ඔබවත් මාවත් උන්වහන්සේ ගලවා ගත්තා. පාපයේ මිලය ගෙව්වා. ඔබ මාව අද මිලදී අරගෙන තින්නේ සුළුපටු දෙයකින් නෙවෙයි. ඒ දේවත්වයේ රුධිරයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කැලලක්වත් රැල්ලක්වත් පළුද්දක්වත් නැති ඒ ශුද්ධ රුධිරයෙන්. හලෙලූයා. උන්වහන්සේගේ ගැලවීම අපිට අයිතියි. ඒ ගැලවීමේ පිහිට අපට දානය කළ මැනව කියලා. උන්වහන්සේගේ ශුද්ධ රුධිරයෙන් ඔබත් මමත් හැම මොහොතකම සේදෙන්නට ඕන සහෝදර සහෝදරිය. උන්වහන්සේගේ ශුද්ධ රුධිර ගංගාවෙන් හැම මොහොතකම අපේ පාපයට අපි අවදි වෙන අපේ යාඥාව තුළ අපි උන්වහන්සේගේ ශුද්ධ රුධිරය ඉල්ලලා යාඥා කළේ නැත්නම් සහෝදර සහෝදරිය ඔබ හරියට යාඥා කරන්න ශුද්ධ ආත්මයන් වහන්සේගේ බලය ලැබලා නැහැ සහෝදර සහෝදරිය. ඒ ශුද්ධ ආත්මයන් වහන්සේ තුළ ඒ ශුද්ධ රුධිරයෙන් නැහැවෙන්නට ඕනෑමයි. උදේ සවස ඔබ ඒ ශුද්ධ රුධිරය ඉල්ලලා හැම මොහොතකම වගේ යාඥා කරන්න. ඔබට පාපය සිහිවන විට ජේසුනි මට සමා වෙන්න කියලා ඔබේ හදවතට තට්ටු කරලා කියන්න. උන්වහන්සේ දේට ඔබට මට හැවුම්කන් දෙන දෙවියන් වහන්සේ. උන්වහන්සේ ඔබට මට සමාව දෙන දෙවියන් වහන්සේ. ආමේන් ආමේන් හලෙලූයා. අද සුවිශේෂ වාක්‍යය තුල උන්වහන්සේ සමූහයට කතා කරමින් නින්දැද්දී ඒ උන්වහන්සේගේ මෑණියොත් සහෝදරයොත් උන්වහන්සේ සමග කතා කරන ප්‍රස්තාවක් සොයමින් සිටිනවා. පිටත සිටිනවා. ඒ මොහොතේ එවිට එක්කෙනෙක් උන්වහන්සේට කතා කොට බලන්න ඔබේ මෑණියෝද සහෝදරයෝද ඔබ සමග කතා කරන්නට ප්‍රස්තාවක් සොයමින් පිටත සිටිදී කීහ. ඒත් උන්වහන්සේ මොකද්ද කියන්නේ සහෝදර සහෝදරිය? උන්වහන්සේ කතා කරලා කියනවා ඒ අයට උත්තර දීලා මාගේ මෑණියෝ කවුරුද? මාගේ සහෝදරයෝ කවුරුද? කියා ශ්‍රාවකයන් දෙසට අත් දිගු කොට මෙන්න මාගේ මෑණියෝ මෙන්න මාගේ සහෝදරයෝ
සහෝදරයෝ, ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන කවුරුන් වුවද ඔවුහු මාගේ සහෝදරයාත් මාගේ සහෝදරීත් මාගේ මෑණියෝත් යැයි වදාළසේක. අද යේසුස් වහන්සේ කතා කරන වචනය ඔබට මට හොඳින් හිතා බලන්න වචනයක් උන්වහන්සේ කතා කරනවා. කවුද මගේ මෑණියෝ? කවුද මගේ සහෝදරයෝ? අපි මුලින්ම බලමු දේව අම්මා ජේසුස් වහන්සේට අම්මා කෙනෙක් වුණේ කොහොමද කියලා. ඒ දේව ගර්භය, ඒ දේව කුස තමයි, ඒ දේව මව්ගේ කුස තමයි මුලින්ම ඒ වචනය දැරූ ගර්භය. ඒකට අපි කියනවා ජීවමාන කරඬුවක් කියලා. ඒ ගාබ්‍රියල් දේවදූතයා ඒ දේවමෑණියන්ට මංගලම් කියපු මොහොතේ මම ස්වාමීන් වහන්සේගේ දාසිය වෙමි. ඔබ කී වචනය ලෙස මට සිදු වේවා කියලා ඒ දේවමෑණියෝ ඒ මොහොතේම කාගෙන්වත් අහන්නේ බලන්නේවත් නැතුව තමන්ගේ ඇතුළාන්තේ තමන්ගේ ආත්මයෙන්ම කිව්වා මම ස්වාමීන් වහන්සේගේ දාසිය වෙමි. ඔබ කී වචන ලෙස මට සිදු වේවා කියලා. මොකද්ද ඔබ කී වචන ලෙස සිදු වේවා කියලා කියපු මොහොතේ දේව සැලැස්ම මුළු මනින්ම දේවමෑණියන්ට දෙවියන් වහන්සේ තුල ඒ සුද්ධාත්මයන් වහන්සේ විසින් මුළු මනින්ම ඇය වසාගෙන ඇයවේ සුද්ධාත්ම ප්‍රඥාවෙන් හා දැනගැන්මෙන් පූර්ණ කළා. ඇයව මුළු මනින්ම දේව කැමැත්තට යටත් ලෙස ඒ කීකරුවන්ට සිතක් දීලා ඇයව ඒ ජේසුස් වහන්සේගේ ඒ දේව කාර්යයට උන්වහන්සේ මේ ලෝකයට ආපු ඒ දේව සැලැස්ම මුළු මොනින්ම ජේසුස් වහන්සේට ඉෂ්ට කරන්න ඒ සහාය වෙන්න ඒ දේවමෑණියෝ කොහොමද ජේසුස් වහන්සේගේ සැලැස්මට එනම් ඒ දේව සැලැස්මට ජේසුස් වහන්සේව ඒ යන මාර්ගය සකසලා දුන්නේ කොහොමද? ඒ දේවමෑණියෝ නිශ්ශබ්දව සිටිමින් මුළු මනින්ම දේව කැමැත්ත ඉෂ්ට වන පිණිස නිශ්ශබ්දතාවය තුල ජේසුස් වහන්සේගේ මාර්ගය සදලා දීලා එදා ඒ කානා නුවර වතුර වයින් කරන තැන ඉඳන් ඒ තැනට ජේසුස් වහන්සේට ඉදිරිපත් වෙන්නට කියලා ආරාධනා කරලා ඒ මොහොතෙන් පස්සේ දේවමෑණියෝ කට වහගෙන ඉන්නවා. මෙතනදිත් බලන්න උන්වහන්සේ සමග කතා කරන්න ප්‍රස්තාවක් සොයමින් ඉන්නවා. අද දේවමෑණියෝ හිස උදුම්මාගෙන හිටියානම් දේවමෑණියෝ කෙලින්ම යන්නේ නැද්ද ජේසුස් වහන්සේ ගාවට? මම තමයි අම්මයි කියලා කියාගෙන යන්නේ නැද්ද? නෑ. මෙතනදීත් මේ වෙනත් සුභාරංචික කියන මෙතනදී මේ දේවමෑණියෝ මේ ජේසුස් වහන්සේව හොයන්නේ ඒ ජේසුස් වහන්සේගේ සිහි විකල් වෙලා මේ මිනිස්සු ගල් ගහන්න හොයනවා කියන තැනට බය වෙලා. ඒ බයට. නමුත් දුර සිටන් බලන් හිටියේ. ඒ වගේම තමයි ජේසුස් වහන්සේ කුරුසයට යන මොහොතේ දුර සිටන් බලන් හිටියා. ඒ කුරුස පාමුල උන්වහන්සේ හිටියා, දේවමෑණියෝ හිටියා. ඒ මොහොතේදී තමයි දේවමෑණියෝ මුළු මනින්ම වචනේ දාසියක් වෙලා ඒ වචනේ ඉෂ්ට වෙන්න අවසාන මොහොත දක්වාම දේව කැමැත්ත මුළු මනින්ම ඉෂ්ට වන පිණිස දේව සැලැස්මට කීකරු වෙලා ඒ දේව සැලැස්මට කීකරු වෙලා වචනයක්වත් කෙල බින්දක්වත් කටින් හලන්නේ නැතුව ජේසුස් වහන්සේගේ ඒ කැමැත්තට ඉඩ දීලා හිටියා. ඒක නිසා අද ඒ වගේ වෙන්න ඔබට මට ආරාධනා කරනවා. දේවමෑණියෝ වුණේ මව් කුසේ දරාගත්තු පමණින්ම නෙමෙයි. දේවමෑණියෝ වුණේ මුළු මනින්ම දේව සැලැස්මට කීකරු වීමෙන්. ඒ දේව වචන ඉෂ්ට කිරීමෙන්. උන්වහන්සේ ඒ මරියාවන්ගේ උදාන ගිය තුල කියන හැම පරම්පරාවක්ම ඇයට භාග්‍යවන්තයයි කියලා කියන්නේ නැහැ. ඒ භාග්‍යවන්තී කියන වචනය ඒ දේවමෑණියෝ පොඩ්ඩක් හරි එහා මෙහා වෙලා මේ සැලැස්මට අකීකරු වෙලා ගියා නම් මහා විනාශයක් වෙන්නට තිබ්බ සහෝදර සහෝදරියෝ. නමුත් දේවමෑණියෝ කුරුසේ ඉස්සරහට ආවේ නැහැ. දේවමෑණියෝ කිව්වේ නැහැ ජේසුට කුරුසෙට යන්න එපා මගේ පුතා. මෙන්න මෙහෙටලා ඉන්න, ඔయిత වඩා ඕනේ ඔය ඇති. එහෙම කියන්න ගියේ නැහැ. ඇය සිත්හි තබාගෙන මෙනෙහි කරමින් මේ වචනය තුල ඇය වචනේ දාසියක් ලෙස ජීවත් වුණා. ඇය මුළු මනින්ම වචනයට වහලියක් බවට පත් වුණා. අන්න ඒ වගේ තමයි අද ඔබටත් මටත් කියන්නේ. අද අපේ
අපි තුල දේව කැමැත්ත මුළු මනින්ම ඉෂ්ට වන පිණිස අද අපි ඒ දේව කැමැත්ත පියාණන් වහන්සේගේ ඒ ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන කවුරුන් වුවද ජේසුස් වහන්සේ කියනවා මාගේ සහෝදරයත් මාගේ සහෝදරිත් මාගේ මෑණියුත් කියලා. අද ඔබට මට ආරාධනා කරන්න ඒකයි. උන්වහන්සේ අපේ ජේෂ්ඨ සහෝදරයා. උන්වහන්සේගේ උස මහතේ ප්‍රමාණයට අපි වර්ධනය විය යුතුමයි. අපි ස්වර්ග රාජ්‍යයේ සිටින්නට යන්නේ කවුරුද? සහෝදර සහෝදරිය. ස්වර්ග රාජ්‍යයේ සිටින්න යන්නේ ඔබත් මමත් නෙවෙයි. තවත් ක්‍රිස්තුවරයෙක්. ඔබ මා තුළ මගේ ඇතුළාන්තයේ මගේ ආත්මය තුළ සිටින ඒ ආත්මය ක්‍රිස්තුස් වහන්සේගේ උස මහතේ ප්‍රමාණයට දේව වචනය තුළ අපි වර්ධනය කරගන්නට ඕනමයි. ඒ දේව වචනය නැමැති ජීවනයෙන් අපේ ආත්මය පෝෂණය කරගත යුතුමයි. අන්න ඒ දේ තුළ ඒ දේව කැමැත්ත මුළුමනින්ම ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන කවරෙක් වුවද ඔව්හු මාගේ සහෝදරයත් මාගේ සහෝදරීත් මාගේ මෑණියොත් යයි ජේසුස් වහන්සේ වදාරන්නට යනවා. අද දේව අම්මා අපේ හැමෝන්ගේම අම්මා. මොකද කුරුසේදී ජේසුස් වහන්සේ කියනවා මෙන්න ඔබේ මෑණියෝ කියලා. ඇත්ත වශයෙන්ම ඇය අපේ මෑණියෝ තමයි. අද අපි ජේසුස් වහන්සේගේ මේ මාර්ගයේ ජේසුස් වහන්සේ මේ අපට පෙන්වා දුන්න මාර්ගයට මුලින්ම අපේ අතින් අල්ලගෙන ආවේ දේව අම්මා. දේව අම්මා අල්ලගෙන ඇවිල්ලා එදා ඒ පළමුවෙනි ප්‍රාතිහාර්ය කරපු ස්ථානයේදී වගේ කියන්නේ මෙතුමානන් කියන කොයි දෙයක් නමුත් කරන්න කියලා විතරයි. එච්චරයි. දේව මාතාවන් වහන්සේ කිව්වේ නෑ පුතේ වයින් ටික ඩක් ගාලා හදලා දෙන්නකෝ. මේ මොකක් හරි කියලා මේ වයින් ටිකක් හදලා දෙන්න. එහෙම කියන්න ගියේ නෑ. ඒ ඔබෙත් මගෙත් එදා ඒ කානා නුවර මගුල් ගෙදරදී ඒ සතුට නැමැති වයින් හිඟ වෙලා තිබ්බා. අද ඔබෙත් මගේ ජීවිතයේ සතුට නැමැති ඒ වයින් හිඟ වෙලා තියෙනවා නම් අද දේව මාතාවන් වහන්සේ අපිව එක් කරගෙන යනවා ජේසුස් වහන්සේ වෙතට. උන්වහන්සේගේ ශාන්තිය නැමැති ඒ දේ තුල අපි අපේ ජීවිතය පුරවාගෙන අපේ උන්වහන්සේගේ කැමැත්ත මුළු මනින්ම අපේ ජීවිතය තුළ ඉෂ්ට වන පිණිස දේව අම්මා අපිට අද කියන්නට යනවා. මෙතුමානන් කියන කොයි දෙයක් නමුත් කරන්න. අද අපි කරන්නේ ඒක අනිත් පැත්ත. අද අපි ජේසුස් වහන්සේව හඳුනන්නේ නැහැ. දෙවියන් වහන්සේ කැමැත්ත මොකද්ද කියලා හොයන්නේ නැහැ. අද අපි දුක් විඳිනකොට අද අපි වේදනාවක් එනකොට ප්‍රශ්නයක් එනකොට කරදරයක් එනකොට බාධකයක් එනකොට අද අපි කොහේ හරි තැන් වල වැටි අනේ කීක ඉන්නවා. දේව අම්මා ගාවට යන්න. දේව අම්මා ඔයාව එක්කගෙන යනවා ජේසුස් වහන්සේ ගාවට. ජේසුස් වහන්සේ ගාවට ගිහිල්ලයි ඒ මාර්ගය ජීවනය සත්‍යයක් තියෙන්නේ. උන්වහන්සේ තුලින් විතරයි ඔබට දෙවියන් වහන්සේ ළඟට යන්නට පුළුවන් වෙන්නේ. ඒ හැර අන් කිසි මාර්ගයක් නැහැ සහෝදර සහෝදරිය. ජේසුස් වහන්සේ විතරයි මාර්ගය. ජේසුස් වහන්සේ විතරයි සත්‍ය. ජේසුස් වහන්සේ විතරයි ජීවනය. ඒ පාටු දොරටුවෙන් ඇතුල් වෙන්නට ඔබ මම අද මේ වචනේ අහනවා නම් ඒ පාටු දොරටුවෙන් ඇතුල් වන්නට වීරය කරන්න සහෝදර සහෝදරිය. ඒ පාටු දොරටුව කියන්නේ අද අපිට පේන ලස්සන මහා විශාල මාවතක් නෙවෙයි. ගල් රළු බොරළු කටු තියෙන මාර්ග. නමුත් මේ මාර්ගයේ යන්නේ ජේසුස් වහන්සේත් එක්ක. අද ඔබට මට ඒ ගලක හැප්පෙන්න තියෙනවා නම් ඒ ගලට වඩා අපිට වදින පොඩි ගල් කෑල්ල වගේ නෙමෙයි ජේසුස් වහන්සේ ඊට වඩා මහා ලොකු ගලකට ඔබත් මමත් වෙනුවෙන් මුහුණ දීලා සිටින සහෝදර සහෝදරියෝ. අද අපි ගැලවීම ලබා සිටින අපේ මොනෑම් වටිනාකමක් නිසා නෙවෙයි උන්වහන්සේගේ ඒ මහා කැපකිරීම ඒ මහා පූජාව වීම නිසායි. සහෝදර සහෝදරියෝ ඔබටත් මටත් අද ආරාධනා කරනවා. දෙවියන් වහන්සේගේ ඒ ස්වර්ගයේ වැඩ සිටින පියාණන් වහන්සේගේ කැමැත්ත ඔබෙත් මගේ ජීවිතයේ ඉෂ්ට වන පිණිස